සුබ උදෑසනක් පරවලෝලි සියලුම දෙනාට සදන් ටයිමින් පිජන් ක්ලබ් 2025 තරඟමාලාවේ අද දින තරඟ වදින ගල බූසේ නිශාන් ප්‍රගීත් මහතා සතුන් මුදා හැරීමට සියල්ල සූදානම් කර තියෙන්නේ. වෙලාව 6යි. මේ ඉන්නේ සතුන් දෙදෙනා නිල මුද්‍රා තබලා තියෙන සතුන් දෙදෙනාගෙම ස්ටොප් වොච් එක 0 සතුන් මුදා හරින්න මුදාහරි සතුන් දෙදෙනා මුදා හැරියා. මේ යන්නේ සතුන් දෙදෙනා ස්ටොප් වොච් එක ක්‍රියාත්මකයි. අපි බලමු ඔහුට සතුන් දෙදෙනාට හොඳ තරඟ කාලයකට යන්න වාසනාව ලැබේවා කියලා සුබ පතමු. අපි හමු වෙමු ඊගය පැයේදී. සදන් ටයිමින් පිජන් ක්ලබ් 2025 අද දින තරඟ වදින නිශාන් ප්‍රගීත් මහතාගේ සතුන් දෙදෙනා පැයේ කාල සීමාව පසු කරනවා. මේ යන්නේ සතුන් දෙදෙනා මෙහෙට මෙහෙන් මේ ගස් අස්සේ මෙහෙන් සතුන් නිතරම ඇසට පේනවා. මේ යන්නේ සතුන් දෙදෙනා. මේ ඉන්නේ සතුන් දෙදෙනා නිතරම නිවස ආසන්නයෙන්ම තමයි පියාසරෙහි දෙන්නේ. නිරීක්ෂණය වෙනවා. නිතරම ඇසට නිරීක්ෂණය වෙනවා. මේ භූමිය සිට මේ පැත්තෙන් පිටට ගියාම නිරීක්ෂණය වෙන ක්‍රමේ නොපෙනී යනවා. මොකද ඒ පැත්තට පහත් හින්දා. බලමු අපි ඔහුට සුබ පතමු. ඊළඟ පැයේදී කොහොමද සතුන්ගේ පියාසරේ කියලා. පැයයි තප්පර 50 පසු කරා. අපි ඔහුට සුබ පතමු හොඳ තරඟ කාලයකට යන්න. සතුන්ට හැකි වේවා, ඔහුට වාසනාව ලැබේවා කියලා. සදන් ටයිමින් පිජන් ක්ලබ් 2025 අද දින තරඟ වදින නිශාන් ප්‍රගීත් මහතාගේ සතුන් දෙදෙනා පැය දෙකේ කාල සීමාව පසු කරනවා. මේ යන්නේ සතුන් දෙදෙනා සතුන් දෙදෙනා මෙන්න මේ ප්‍රදේශයට තමයි පියාසරේ යෙදුනේ. දුව කියලා කියන්නේ මම කැමරා කාචයට හසු වෙනවත් සමගම නැවතත් ඔවුන් දෙදෙනා මේ ගස් වලට වැහුණා. මෙන්න මෙහෙට ගියේ සතුන් දෙදෙනා අපි එවි ඇසට නම් හොඳටම පෙනුණා. නමුත් මෙන්න මේ ගස් වලට සතුන් නිරීක්ෂණය කරගන්න අපහසුයක් තියෙනවා. ඔවුන් ඈතින් පියාසරෙහි යෙදෙනවා. මෙහෙට මේ ඔය කඩලාන කෑල්ල ඇත්තේ. නැවත සජීවී සතුන් දෙදෙනා නිවස ආසන්නයට පැමිණියාට පසු ලබා දෙන්නම්. පැය දෙකේ කාල සීමාව පසු කර පැය දෙකයි විනාඩිය තප්පර 52යි.
නැවත මේ යන්නේ සතුන් දෙදෙනා. මේ යන්නේ සතුන් දෙදෙනා. ඔහෙන් ඇවිල්ලා ඔහොම ගියා. ඊගාව පැයේදී අපි හමු යමු නිශාන් ප්‍රගිට්ගේ සතුන් දෙදෙනාට හොඳ කාලයකට යන්න හැකියාව ලැබේවා කියලා සුබ පතමු. නැවතත් හමු යමු ඊළඟ පැයේදී. සදන් ටයිමින් පිජන් ක්ලබ් 2025 අද දින තරඟවාදින ගාල්ල බූස්ස නිශාන් ප්‍රගිත් මහතාගේ සතුන් දෙදෙනා පැය 3 කාල සීමාව වසු කරනවා. පැය 3යි තප්පර 34යි. සතුන් දෙදෙනා මේ මොහොතේම මෙන්න මේ ඉහළ ගසට ඉහළින් ඈතට පියාසරේ දෙනවා. සතුන් දෙදෙනා මෙතනින් ගියාම විනාඩි 3ක් 4ක කාලයක් පමණ යනවා නැවත මේ පැත්තට එන්න. අර පැත්තේ වෙලගාවට වෙලගායින් බලපන් කුරුළු ගිහලා පොඩ්ඩක්. මේ නෑ මේ කට් එහෙම ඔහෙන් ඉන්නේ මෙහෙන් ඉන්නේ මෙතනින් පේනවා බං. මෙතනින් පේන්නේ මෙතනින් මොහොම ඉන්නේ. මේ යන්නේ සතුන් දෙදෙනා. මේ ඉන්නේ සතුන් දෙදෙනා. මෙන්න සතුන් දෙදෙනා. සතුන් දෙදෙනා ඊට පහට මාත්‍රමින් තමයි පියාසරේ යෙදෙන්නේ. ඒ හින්දා තමයි ඉහළින් පේන්නේ නැත්තේ. මේ ඉන්නේ සතුන් දෙදෙනා. මෙන්න සතුන් දෙදෙනා. ඔය මට්ටමේම තමයි සතුන් පියාසරේ යෙදෙන්නේ. දැන් පැය 3 කාල සීමාව පසු කරා. වේලාව පැය 3යි විනාඩි 3යි තප්පර 18යි. අපි ඔහුට සුබ පතමු හොඳ තරඟ කාලයකට යන්න හැකියාව ලැබේවා සතුන්ට කියලා. ඊළඟ පැයේදී හමු වෙමු. සදන් ටයිමින් පිජන් ක්ලබ් 2025 අද දින තරඟවදින නිශාන් ප්‍රගීත්ගේ සතුන් දෙදෙනා මේ වන විට පැය 4 කාල සීමාව පසු කරනවා. පැය 4යි විනාඩිය කාලයක් පසු කරා. සතුන් දෙදෙනා තා පහත මට්ටමෙන් තමයි සතුන් පියාසරියේ යෙදෙන්නේ. ඒ හින්දා තමයි මෙතන නිරීක්ෂණය ඇසට පේනවා. පෙනුනත් ගමන් ගන්න දිශාව අනුව ගස් කොළන් වලින් පිරිච්ච භූමියක් මේක. සතුන් ඈතට ගමන් කරද්දී ඒ ගස් වලට වැහෙන හින්දා සතුන් පේන්නේ නැහැ. මෙන්න මේ ඉන්නේ සතුන් දෙදෙනා. මේ ඉන්නේ සතුන් දෙදෙනා. පැය 4 කාල සීමාව පසු කරනවා. මේ මට්ටමේ තමයි සතුන් පියාසරෙහි යෙදෙන්නේ. කැමරා කාචයට හසු කරගන්න අපහසු වන්නේ මේ ගස් කොළන් අධික ප්‍රදේශයක් නිසා. මේ අවට ප්‍රදේශයේ සෑම තැනකම ගස් කොළන් තියෙනවා. ඒ හින්දා සතුන් නිරීක්ෂණය කරගන්න
කැමරා කාචයට හසු කරගන්න ටිකක් අපහසුයි. නමුත් ඈතින් පියාසරේ යෙදෙනෝ අපිට ඇස්වලට පේනවා. මෙහෙම මේ ආකාරයෙන් තමයි ඔවුන් පියාසරේ යෙදෙන්නේ. නිශාන් මහතාට අපි සුබ පතමු. හොඳ තරඟ කාලයකට යන්න හැකියාව ලැබෙන්න ඕන සතුන්ට. පැය 4යි විනාඩි 2යි තප්පර 29යි. සතුන් මුදහැරීමෙන් පසුව සතුන් බහින්න මෙන්න මේ වහලේ ඔහුගේ මේ අවට කිසිම ස්ථානයක මේ බහින්න නැහැ. මෙන්න මේ වහල විතරයි එම සතුන් බසින්නේ. අපි බලමු අපි සුබ පතමු ඔහුට හොඳ තරඟ කාලයකට සතුන්ට යන්න හැකියාව ලැබේවා කියලා. නැවත හමු වෙමු ඊළඟ පැයේදී. නිශාන් මහතාගේ සතුන් දෙදෙනා පැය 5 කාලය ආසන්නයි. සදන් ටයිමින් පිජන් ක්ලබ් 2025 අද දින තරඟ වදින නිශාන් ප්‍රගීත් පැය 5 කාල සීමාව පසු කරනවා. සතුන් දෙදෙනා මේ සතුන් දෙදෙනා මේ මේනේ සතුන් දෙදෙනා මේ අන්නේ සතුන් දෙදෙනා නිතරම මේ ආකාරයෙන් තමයි පියාසරියේ යෙදෙන්නේ. හොඳින් දිස් වෙනවා. මේ ගස් කොළන් හින්දා තමයි නිරීක්ෂණයට දුරකථනයට සජීවීව ගන්න අපහසු වෙන්නේ. නැත්නම් සතුන් දෙදෙනා එන ඕන කෙනෙකුට මෙම ස්ථානයේ ඉඳන් නිරීක්ෂණය කිරීමේ හැකියාවක් තියෙනවා. හරි මේන්නේ සතුන් දෙදෙනා. අපි ඔහුට සුබපතමු ඔහුගේ සතුන් දෙදෙනාගෙන් හොඳ දීර්ඝ කාලයකට යාමට හැකියාව ලැබේවා කියලා. පැය 5 සීමාව පසු කර පැය 5යි තප්පර 30ක කාලයක් මේ වනට අවසන්. අපි හමු වෙමු ඊගව පැයේදී. සදන් ටයිමින් පිජන් ක්ලබ් 2025 අද දින තරඟ වදින නිශාන් ප්‍රගීත්ගේ සතුන් දෙදෙනා මේ වන විට පැය 6 කාල සීමාව පසු කරා. සතුන් දෙදෙනා මෙන්න මේ ගසට එහා පැත්තෙන් පියාසරියේ දැන් යෙදුනේ. මේ ගාගාවටම ඇවිල්ලා සතුන් දෙදෙනා පහත මට්ටමේ පියාසරයේ දෙන්නේ මේ ඉන්න ස්ථානයන් සමග නිරීක්ෂණය කිරීමේදී මේ ඉන්නේ සතුන් දෙදෙනා ඒ ආසන්නයෙන්ම මෙන්න සතුන් දෙදෙනා නරඹන්න මෙය නැරඹීමට අවශ්‍ය ඕනම කෙනෙකුට නිශාන් ප්‍රගීත් මහතාගේ නිවස තිබෙන ස්ථානය බූස්ස යුද හමුදා කඳවුර ඉදිරිපිට පැමිණෙන්න. දැනට පැය 6ක් කාලය අවසන්. මේ ඉන්නේ සතුන් දෙදෙනා. මේ ඉන්නේ සතුන් දෙදෙනා. අපි ඔහුට සුබපතමු හොඳ දීර්ඝ කාලයකට යන්න අවස්ථාවක් සතුන්ගෙන් ලැබේවා කියලා. නිරීක්ෂණය සඳහා පිරිසක් පැමිණ තියෙනවා. වේලාව කීයද? පැය 6යි විනාඩි 3යි තප්පර 17 පසු කරා. හමු යමු ඊගාවේ පැයේදී. සුබ මධ්‍යහනක් වේවා පරයිලෝලී හිතවරුන් සියලු දෙනාටම. සදන් ටයිමින් පිජන් ක්ලබ් 2025 තරඟමාලාවේ අද දින තරඟ වදින බූස නිශාන් ප්‍රගීත් මහතාගේ සතුන් දෙදෙනා පැය 8 කාල සීමාව පසු කරන්න ඉතා සුළු කාලයයි තියෙන්නේ. සතුන් දෙදෙනා මෙන්න මේ ගසට ඉහලින් මේ පැත්තට තමයි පියාසර කරේ මේ මොහොත වෙන විටත්. නමුත් කැමරා කාචයට ගැනීමට නොහැකි වුණා.
සතුන් දෙදෙනා නිරීක්ෂණය කරගන්න ඉතාමත් අපහසුයි ගස් කොළන් නිසා. අර පැත්තට ගිය. Ini malam maraton saya hati ini. Ini dia boleh bagi lari yang. Ada ini istilah pilih para ini nanti. සතුන් දෙදෙනා විනාඩි 3-4ක් යන්න මත්තෙන් නැවත නිවස ආසන්නයෙන් ගමන් කරනවා. සතුන් දෙදෙනා කාලයට යන මොහොතේ සජීවී දුරකථන ක්‍රියාත්මක කරනකොට සතුන් දෙන්න නිවස ආසන්නයෙන් ගිහින් ඉවරයි. ඒ හින්දා තමයි සජීවී වීඩියෝ පටය ගනිද්දී ගොඩක් වෙලාවට විනාඩි 2-3ක් බලන් ඉන්නේ. නැවතත් සතුන් දෙදෙනා එන දිශාවෙන් කැමරා කාචයට හසු කර ගැනීම සඳහා වෙලාව පෙන්නන්න. පැයටයි විනාඩි 2යි තප්පර 20යි. සතුන් දෙදෙනා නිවස ආසන්නයෙන් ගමන් කරන මොහොතේදීම නැවතත් සජීවී වීඩියෝ පටයක් මේ යොමු කරන්න. Ko ko අපි අන්නේ සතුන් දෙදෙනා මෙන්න ව්‍යාසර කරනවා. සතුන් දෙදෙනා මේ පිරිස සියලු දෙනාම සතුන් දෙදෙනා දැක්කා. කැමරා කාචයට හසු කර ගැනීම තමයි අපහසු වෙන්නේ. සතුන් වේගෙන් ගමන් කරනවා. හරි, අපි ඔහුට සුබ පතමු. හොඳ තරග කාලයකට යාමට හැකි වේවා කියා. මේ හොඳ සතුන් දෙදෙනා විසින් ඔහුට හොඳ තරග කාලයක් ලබා දෙයි කියලා සිතමින් ඔහුට සුබ පතනවා. මේ ඉන්නේ නිශාන් මහතා. Southern Time in Pigeon Club පරවිපියාසර තරඟාවලිය අද දින තරඟවදින නිශාන් මහතාගේ සතුන් දෙදෙනා මේ වන විට පැය 9 කාල සීමාව පසු කරලා විනාඩි 4කුත් ගිහින් අවසන් වරට සතුන් දෙදෙනා මේ නිවස ආසන්නයෙන් පැය 8යි විනාඩි 59 තමයි ගමන් කරේ. මේ ඉන්නේ නිරීක්ෂණය කරන්න පැමිණලා ඉන්න පිරිස. මේ සෑම ඉන්න කෙනෙකුටම සතුන් දෙදෙනා මෙම ස්ථානයෙන් ගමන් කරනවා දුටුවා. නමුත් දැන් විනාඩි 5ක කාලයක් සතුන් දෙදෙනා පැමිණියේ නැහැ නිවස ආසන්නයට.
සතුන් නිරීක්ෂණය කරන පිරිස එනවද? මෙල පැත්තේ ආයේ නිශාන් යම් බලන්න වෙලට යාට වාට ගන්න බැරි වෙයි. ඔහොම ඉන්න තැනදී. ඔයිට ගියාම සුදු කරලා ගන්න බැරි දුර අර පැත්තේ ගියාම දැන් ඒ උතන කොහමද රවුමත් දෙක තුනක් දාලා එනවා මේ පැත්තෙන්. මේ යන්නේ සතු දෙනා එවනැල්ල මන් දැක්කේ මේ යන්නේ සතුන් දෙදෙනා වෙලාව ගියේ ස්ටෝච් එක හරියටම පැය 9යි විනාඩි 5යි තප්පර 44යි විනාඩි 6ක් ඇතුළත සතුන් දෙදෙනා නැවතත් නිවස ආසන්නයෙන්ම ගමන් කරා සතුන් මේ පැත්තට තමයි පියාසරේ යෙදුනේ අපි ඔහුට සුබපතමු දීර්ඝ කාලයකට යාමට සතුන්ගෙන් හැකියාව ලැබෙන්න කියලා අපි සුබපතමු නිශාන් මහතාට ඊළඟ පැයදී හමු වෙමු නිශාන් මහතාගේ සතුන් දෙදෙනා පැය 10 කාල සීමාව පසු කරනවා මේ යන්නේ සතුන් දෙදෙනා පැය 9යි විනාඩි 59යි තප්පර 58යි පැය 10යි ඉතා හොඳ කාලයක් සදන් ටයිමින් පිජන් ක්ලබ් 2025 තරඟවදින නිශාන් ප්‍රගීත් මහතාගේ සතුන් දෙදෙනා මේ යන්නේ සතුන් දෙදෙනා සතුන් නිරීක්ෂණය සඳහා අප සංගමේ සමාජිකයන් ගොඩාක් දෙනෙක් රැස්ව සිටිනවා මේ වන විට අප පරවිපියාසර සංගමයේ සදන් ටයිමන් පිජන් සංගමයේ තුන්වෙනි ස්ථානය දක්වා ඔහු ළඟා වෙලා තියෙනවා නිශාන් මේ ඉන්නේ නිශාන් පරණ තුන අලුත් තුන සතුන් දෙදෙනා හොඳ තරඟ කාලයක් ලබා දුන්නා අපි සුබපතමු තව හොඳ තරඟ කාලයකට ළඟා වීමට හැකියාව ලැබේවා කියලා ඊළඟ පැයදී හමු වෙමු සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම සදන් ටයිමින් පිජන් ක්ලබ් 2025 අද දින තරඟවාදින නිශාන් ප්‍රගීත් මහතාගේ සතුන් දෙදෙනා මේ වන විට පැය 11 කාල සීමාව පසු කරනවා පැය 11යි විනාඩි 2යි තප්පර 50ක් පසු කරා මේ දැන් මෙතනින් සතුන් දෙදෙනා පියාසරෙහි යෙදුණා සතුන් දෙනා වෙන්න මේ ගස් වලට එහා පැත්තෙන් මෙතනින් ටිකක් එහාට ගියා දැනට ඒ ප්‍රදේශයේ පිරිසක් නිරීක්ෂණයේ යෙදෙනවා මම පෙන්නන්නම් මේ මෙතන ඉන්න පිරිස ඔහුගේ සතුන් දෙදෙනා ඉතාමත් ඇසට පෙනෙන ආකාරයෙන් තමයි පියාසරියේ යෙදෙන්නේ නමුත් මෙන්න මේ ගස් කොළන් සහිත ප්‍රදේශයකින්ද කැමරා කාචයටවත් අපේ ඇසටවත් නිරීක්ෂණය නැහැ නිවස ආසන්නයෙන් යනකොට තමයි සතුන් පෙනෙන්නේ මේ ඉන්නේ දිවා කාලයේ සිට සතුන්ව නිරීක්ෂණය කරමින් මෙන්න මේ වෙල්යාය තුල තමයි සතුන් ඉන්නේ මේ ඉන්නේ සතුන් දෙදෙනා මෙතනට පැහැදිලිවම සතුන් නිරීක්ෂණය වෙනවා මේ භූමියට මේ යන්නේ සතුන් දෙදෙනා මෙම ප්‍රදේශයේ තමයි සතුන් පියාසරෙහි යෙදෙන්නේ සෑම විනාඩි 5කට වරක්ම නිවස ආසන්නයෙන්ම පියාසරේ එන මේ එම සතුන් දෙදෙනා මේ ඉන්නේ දිවා කාලයේ සිට මෙම ප්‍රදේශයේ සිට සතුන් නිරීක්ෂණය කරන පිරිස මේ යන්නේ නිවස ප්‍රදේශයට සතුන් දෙදෙනා දැන් වේලාව පැය 11යි විනාඩි 4යි තප්පර 54ක් පසු කරා
අපි නිශාන් මහතාට සුබපතමු. තවත් ඉදිරියට යන්න හැකියාව ලැබේවා කියලා. හොඳ තරඟ කාලයක් අප පරවි සංගමේ දැනට තරඟකරුවන් අතරින් තෙවනි ස්ථානය පසු කර දෙවනි ස්ථානයට ළඟා කරමින් සිටිනවා. අපි සුබපතමු ඔහුට ඉදිරි පැයදීත් හොඳ තරඟ කාලයකින් සතුන්ගේ හොඳ තරඟ කාලයක් ලබා දීමට හැකි වේවා කියලා. මේ යන්නේ සතුන් දෙදෙනා නැවතත් මේ යන්නේ සතුන් දෙදෙනා සදන් ටයිමින් පිජන් ක්ලබ් එකේ දැනට දෙවන ස්ථානයට ඉතා ආසන්නයේ සිටින්නේ. තව විනාඩි 20කට ආසන්න කාලයක් තමයි දෙවනි ස්ථානයට එමට මොහුට කාලය තියෙන්නේ. ඇත්තටම නිශාන් ප්‍රගීත් මීට පෙර මම 4 වතාවක් 5 වතාවක්ම නැෂනල් ටිප්ලර් යූනියන් එකේ නිරීක්ෂණ කටයුතු වලට පැමිණලා තියෙනවා. ඒ අවස්ථාවන් වලට වැඩිය හොඳ තරඟ කාලයක් සතුන් මොහුට ලබා දුන්නා. ඒ තරඟ පවත්වන කාලය තුල මේ වෙල්යායට එන්න බෑ. මේක වතුර පිරෙන වෙල්යායක්. නමුත් මේ වෙන විට වියලි කාලගුණය සමග වතුර හිඳලා තියෙන්නේ. මෙතනට ඇවිල්ලා නිරීක්ෂණ මේ යන්නේ සතුන් දෙදෙනා. අපි ඔහුට සුබපතමු. තව කාලයකට යන්න වාසනාව ලැබේවා. සතුන්ටත් එම හැකියාව ලබා දීමට මේ යන්නේ නිවස උඩින්. ඊළඟ පැයදී මුණ ගැසෙමු. සුබ සන්ධ්‍යාවක්. සදන් ටයිමින් පිජන් ක්ලබ් 2025 අද දින තරඟ වදින බූස නිශාන් ප්‍රගීත් මහතාගේ සතුන් දෙදෙනා පැය 12 කාල සීමාවට ඉතාමත් ආසන්නයි. පැය 11යි විනාඩි 59යි තප්පර 36යි. සතුන් දෙදෙනා මේ මොහොතේ මේ නිවස ආසන්නයෙන්ම පියාසරේ යෙදුණා. රැස්ව ඉන්න පිරිසත් ඉතා සතුටෙන් තමයි ඉන්නේ. මේ යන්නේ සතුන් දෙදෙනා. මේ යන්නේ සතුන් දෙදෙනා. සෑහෙන පිරිසක් සතුන් නිරීක්ෂණය කරාමට පැමිණ තියෙනවා. මේ පිරිස වගේම අර ඈත පෙනෙන වෙලෙහි තාමත් ඒ යාළුවන් පිරිස සතුන් නිරීක්ෂණය කරනවා. හොඳ තරඟ කාලයක්. අප සංගමය විසින් සංවිධානය කරපු පරවි පියාසර තරඟාවලියේ දැනට දෙවනි ස්ථානය පසු කරමින් ඔහු පළවෙනි ස්ථානයට ළඟා වෙමින් සිටිනවා. තව විනාඩි 14ක පමණ කාලයක් තමයි තියෙන්නේ සදන් ටයිමින් පිජන් ක්ලබ්හි වැඩිම කාලයක් එළවපු කතලුවේ රුවන් මහතා පැය 12යි විනාඩි 15යි තප්පර 6යි. බලමු අපි නිශාන් මහතාගේ සතුන් දෙදෙනා කොපමණ කාලයක් ප්‍රයාසර කරයිද කියලා. මේ ඉන්න නිශාන් මහතයා අපි ඔහුට සුබපතමු. සදන් ටයිමින් ක්ලබ් අප සමාජිකයා හොඳ කාලයක්. ඊගාව මේ ඉන්න සතුන් දෙදෙනා අපි ඊගාව පැයදී හෝ තව විනාඩි 30ක කාලයකින් හමු වෙමු. පැය 12යි විනාඩි 1යි තප්පර 35යි. සුබ සන්ධ්‍යාවක් පරවිලෝලී සියලු දෙනාටම. සදන් ටයිමින් පිජන් ක්ලබ් 2025 අද දින තරඟ වැදුණු නිශාන් ප්‍රගීත් මහතාගේ සතුන් දෙදෙනා මේ වන විට පැය 12යි විනාඩි 14යි තප්පර 42ක කාලයක් පසු කරමින් යනවා. ඔහු තීරණය කරනවා දැනට අප පරවි සංගම විසින් පවත්වන ලබන පරවි ක්‍රීඩා සමාජයේ වැඩිම කාලයකට දැනට හිමිකම් කියන කතුළුව රුවන් මහතා පැය 12යි විනාඩි 5යි තප්පර 6ක කාලයක් තමයි ඔහු ඉන්නේ ප්‍රථම ස්ථානයට. ඔහුගේ කාලය පහසු කිරීමෙන් පසුව
ඔව් දැන් ඔහුගේ කාලය පසු කරනවා පැය 12යි විනාඩි 15යි තප්පර 13යි. මේ ඉන්නේ නිශාන් ප්‍රගීත් මහතා. නිශාන් තරඟය නැවැත්වීමට කටයුතු සූදානම් කරන්නේ. නිශාන් මොකද මේ යන්නේ සතුන් දෙදෙනා 12යි 15යි තප්පර 38ක් පැන්නා. නිශාන් මේ යන්නේ සතුන් බැස්වීමට තීරණය කරනවා. තාම සතුන් මුදා හැරියේ නැහැ. සතුන් මුදාහරන සැනින් මේ යන්නේ සතුන් දෙදෙනා. අපි ස්ටොප් එකේ ක්‍රියාව නවත්තනවා. මලේ හරි 12යි 16යි ඔව් සතුන් මුද හරි නවත හරි හරි පැය 12යි විනාඩි 16යි තප්පර 21යි. ඔව් සතුන් මුදා හරිනවා. ඔහුගේ සතුන් මෙන්න මෙම ස්ථානයට තමයි ළඟා වෙන්නේ. ඔහු හොඳ තරඟ කාලයක් ලබා දුන්නා. නැෂනල් ටිප්ලර් යූනියන් පරවික් ක්‍රීඩා සමාජවල ශ්‍රී ලංකන් ටයිමින් පිජන් ක්‍රීඩා සමාජවල තරඟ වදින බත්තර මුල්ල සෑම අවස්ථාවකම මම ඔහුගේ සතුන් නිරීක්ෂණය කිරීමට පැමිණියා. මේ ඉන්නේ එය නැරඹීමට පැමිණි සිටි පිරිස. සදර්න් ටයිමන් පිජන් ක්ලබ් දකුණු පළාතේ පළවෙනි ක්‍රීඩා සමාජය. එහි හොඳ තරඟ කාලයක් ලබා දුන්නා අපේ නිශාන් ප්‍රගීත් මහතා. මේ ඉන්නේ රැස්ව සිටින සියලු පිරිස. අපි ඇත්තටම අප සංගමේ සමාජිකයෙක් මෙවැනි කාලයක් වාර්තා කිරීම පිළිබඳව අපි සියලු දෙනාම සතුටු වෙනවා. රැස්ව සිටින සියලුම පිරිස ඉතාමත් උද්‍යෝගයෙන් තමයි පැමිණ සිටියේ. ඔහුට හිතට ශක්තියක් ධෛර්යයක් ලබා දෙන ආකාරයෙන් මේ ඉන්නේ සතුන් දෙදෙනා. වහලනේ මෙන්න සතුන් දෙදෙනා. ස්ටොප් වොච් එක නැවැත්වීමෙන් අනතුරුව විනාඩියකට වැඩි කාලයක් ඒත් සතුන් පියාසරිහේ යෙදෙනවා. මෙන්න සතුන් දෙදෙනා බැස්සා. ඔව් අපි ඔහුට සුබ පතමු. අපි සියලු දෙනාම ඔහුට හොඳ තරඟ කාලයක් ලබා දුන්නට නැවතත් අපි ලබන සතියේ හමු වෙමු. තවත් අප සංගමේ සහෝදරයෝගෙන් හොඳ තරඟ කාලයක් බලාපොරොත්තු වෙමු.